මහානතම කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරේ පරපටිපද්දාමේ දීර්ඝාති පබ්බජිතේ නබින්නම් පච්චවිති. බොහෝ භික්ෂුන් වහන්සේලා ඒක තේරුම් අරගෙන නැහැ. එක්ක ව්‍යාපාර එහෙමත් නැතිනම් ජනප්‍රියත්වය එහෙමත් නැතිනම් අද පොයේදා එක බණපදයක් සිල් පදයක් නොදෙන භික්ෂුන් වහන්සේලා ඕන තරම් රටේ ඉන්නවා. නමුත් භික්ෂුවක් වුණාම දි รา පත් එක්ක දරකඩකට සිවුරක් එල්ලුවා වාගේ හුදකලා නොවි මිනිසුත් එක්ක කටයුතු කරන්න ඕනේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දසදම්ම සූත්‍රයේ සඳහන් කළේ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයති පබ්බජිතේ නබින්නම් පච්චවිති දබ්බං. අන්‍යයන්ගේ ආකල්ප වලට වඩා සුවිශේෂී ආකල්ප තියෙන්න ඕන නිසා. අන්‍යයන්ගේ ආකල්ප වලට වඩා සුවිශේෂී ආකල්ප තියෙනවා. ඒ ආකල්ප අතර පළවෙනි ආකල්පයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගිහි වේවා පැවිදි වේවා අපි කවුරුත් තේරුම් ගන්නේ කියලා දසදම්ම සූත්‍රයේ අන්තිමට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. මහණෙනි ඔය මොනවා කරත් මොනවද ගුණත් දායකයෝ ලක්ෂ ගාන පිරිවරාගෙන කටයුතු කළා. අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද? අන්තිමට ඉතුරු වෙන්නේ කම්මදායක. කම්මදායක. මහන්සි බෑ අමාරුයි කම්මැලි කියලා දෙන බත්තුලි ගිල ඉන්නේ නැතිව ඔබ වහන්සේලාට කර්මයමයි දායාද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා.